ශ්‍රී අංගුලිමාල මහා සෑ පිම්බිමට වැඩම කොට සැදැහැවතුන්ට වන්දනාමාන කර ගැනීම පිණිස වැඩහිඳිනා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වජ්‍ය ධාතුන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු. සදහැවත් පින්වතුනේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරනු පිණිස ඒ භාග්‍යතුන් වහන්සේ දැක බලා වන්දනා කරනවා කියන චේතනාවෙන් අදහසින් අංගුලිමාල මහා සෑ පිම්බිමට පෝලිංවල පාපියවර තියතියා ඔබ බොහෝම සැදැහැ සිතින් මේ පුණ්‍ය භූමියට ඇදෙන ආකාරයේ අපි දකිනවා. පින්වතුනි, ඔබ එසේ තබන පාපියවරක් ගැන පවා ඔබ ගොඩාක් සන්තෝෂයට පත්වෙන්ට බුදුරජාණන් වහන්සේ දකිනු පිණිසයි මා මේ පාපියවර තියන්නේ. මේ සර්වඥ ධාතුන් වහන්සේලා වඳිනු පිණිස තමන් නිවසකින් නික්මිලා මමත් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න යනවා කියන චේතනාව ගැන පවා පින්වතුනේ ඔබ ගොඩාක් සතුටට පත්වෙන්ට ඔබ ඒ යන්නේ බුදුරජාණන් වහන්සේව වඳිනු පිණිසයි. ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පාවෙන් පහළ වෙන්නේ. බුදු කෙනෙකුගේ පහළවීම ගැන බුදුරජාණන් වහන්සේම වදාලා ඔබට මතක නැතිද? ඒක පුද්ගලෝ භික්කවේ ලෝකයේ පාතු භාවෝ. මහණෙනි, මේ ලෝකයට එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකයටම අනුකම්පා පිණිසයි ඒ එකම එක පුද්ගලයා පහළ වෙන්නේ. කවරෙක්ද එකම එක පුද්ගලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. ඒ තමයි තථාගත අරහත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු 540 වසර පුරාවට බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් සැදැහැති ජනයාට තථාගතයන් වහන්සේ දකින්නට සැලැස්වීමෙන් පවා බුදුරජාණන් වහන්සේ බොහෝ යහපත සැලසුවා. ඒ බුදුරජාණන් වහන්සේ දැක සිත් පහන් කරගන්න එකමුත් බොහෝ දෙනෙක් එකල තමන්ගේ ජීවිතයට යහපත සලසගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ මధుර ස්වරය අහලා ඒ ස්වරයට හිත පහන් වෙලා බොහෝ දෙනෙක් එකල තමන්ගේ ජීවිතය යහපත සලසා ගත්තා. මధుර මනෝහර ස්වරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මය අහලා බොහෝ දෙනෙක් එකල තමන්ගේ ජීවිතයට යහපත සලසා ගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ අවුරුදු 45ක් වගේ, බොහෝම කෙටි කාලයක්. බුදුරජාණන් වහන්සේව දෑසින් දකින භාග්‍ය ලැබුණේ ලොකු පිරිසකට නෙමෙයි, පොඩි පිරිසකට. බුදුරජාණන් වහන්සේ දැකපු යම් පිරිසක් ඇද්ද, ඒ පිරිස ටිකයි. බුදුරජාණන් වහන්සේව දකින්න නොලැබුච්ච පිරිසමයි වැඩි. අපගේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ එය දැන සිටියා. මේ ලෝකෙ පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා මහා පරිනිර්වාණ මොහොතේදී කරන අදිෂ්ඨාන දෙකක් තියෙනවා. දීර්ඝ කාලයක් ලෝකේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා පිරිනොම් පානකොට 13 වහන්සේලා බිඳී විසිරී යන්න අදිෂ්ඨාන කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ ධාතු ඒක ඝන වෙන්ටයි. අපගේ භාග්‍යතුන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පයේ 3 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට ලොව පහළ වුණේ කාශ්‍යප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකොට 13 වහන්සේලා ඒක ඝන වෙන්ටයි අදිෂ්ඨාන කළේ. හැබැයි අපි සරණ ගියපු අපගේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලොවේ වැඩ හිටියේ ඊටාම කෙටි කලයි. අපේ භාග්‍යතුන් වහන්සේ අල්පායුෂ්කව වැඩ උන්නේ. ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පානකොට අදිෂ්ඨාන කළා. තථාගතයන් වහන්සේගේ
උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා විප්පකිරිය තූති විසිරී ඒවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් පින්වතුනි. බුදුරජුන්ගේ අධිෂ්ඨානයක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට ඒකනේ මෙහෙම කියන්නේ. සමත්ත බුද්ධ කිච්චෝ සෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු බේද මබේ දංච අධිට්ඨාය මහදයෝ. බුදු කිස නෙම කරපු අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන සල්ලුවනේ පිරිනිවන් වඩිනා කල්හි තථාගතයන් වහන්සේගේ සම්බුදු සිරුරේ උතුම් ධාතුන් වහන්සේලා බිඳී විසිරී ඒවායි මහා දයාවෙන් යුතුව අධිෂ්ඨාන කළසේක. මහා දයාවෙන් මහා කරුණාවෙන් කා කෙරෙහි කරුණාවෙන්ද බුදුරජාණන් වහන්සේ දකිින්ට නොලැබිච්චි ජනයා කෙරෙහි කරුණාවෙන්. ඒ බුදුරජාණන් වහන්සේව දෑසින් දකිින්ට තරම් ඇස්වරට පිනක් වාසනාවක් නොතිබිච්චි ජනයා කෙරෙහි අනුකම්පාවෙන්. අපි කෙරෙහි අනුකම්පාවෙන්. ඒ බුදුරජාණන් වහන්සේ ධාතු බිඳී විසිරියන්ට අධිෂ්ඨාන කරපු නිසා පහුකාලිනෝ බුදුගුණ අහලා හිත පහන් කරගන්න අයට ඒ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක සාදර සිතින් පහන් සිතින් වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ දැකීමේ පින බුදුරජාණන් වහන්සේ දැකීමෙන් ජනිත වන්නා වූ මහා ආශිර්වාදේ එයාලගේ ජීවිතයට ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. ඒකයි අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක වන්දනා කිරීම අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා හා සමානයි කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට කරපු අධිෂ්ඨානය තමයි තථාගත ධාතුන් වහන්සේලා විසිරී ඒවා. එකල්හි පෞකාලින ජනයා බුදුගුණේ හිත් පහන් කරවාගෙන තත්ත ඒ තැන්වල ධාතුන් වහන්සේලා වඩා හිඳුවා. ඒ ධාතුන් වහන්සේලාට පූජා සත්කාර කරමින් තමන්ගේ සුගතිය රැකගනු පිණිස බොහෝ පින් රැස් කරගනු ඇත කියලා බුදුරජාණන් වහන්සේ අනුකම්ප කළා අපිට. එනිසා ඔබ සතුටු වෙන්න සැදැහැවතුනේ. ඔබ ඔය පියවරක් තියතියා එන්නේ බුදුරජාණන් වහන්සේව දකින්ටයි දැක බලා වඳින්ටයි. මේ අංගුලිමාල මහසෑ පිම්බිමේ මේ මනරම් මණ්ඩපේ සුවඳ මල් ගුලාව මැද අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ හිඳිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා 19ක් ඔබට ඔබේ දෑසින් දැක බලා වන්දනා කරගන්නට ලැබෙනවා. ඔබට වඳිනකොට තේරේවි බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ බුදුරජාණන් වහන්සේට දැක්කා වගේ කියලා ඔබේ හදවතට තේරේවි. ඔබේ ශ්‍රද්ධාවන්ත හිත්වලට එහෙම දැනේවි බුදුරජාණන් වහන්සේ දුටුවා වගේ නේ කියලා. ඒ නිසා ඔබ ඔය පෝලිං වල එනකොට ඊළඟට තව ධාතුන් වහන්සේ වන්දනා කරගන්න ගොඩාක් කල්නේ මේ ඉතිරි වෙලා තියෙන හෝරා කීපය ඔබ අනිවාර්යෙන් ප්‍රයෝජනට අරගන්න. මේ වෙනකන් ධාතුන් වහන්සේ වන්දනා කළේ නැත්නම් දැම්මම ඔබේ පාපියවර තබන්න මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නවා කියන අදහසින් බුදුරජාණන් වහන්සේ වඳිනවා කියලා තබන පාපියවරේ වටිනාකම ඔබ දන්නව නොවේද? පද වීතිහාරයේ වටිනාකම. අනාථපිණ්ඩික සිටුතුමා සුදත්ත සිටුතුමාට අහන්න ලැබුණා ඒ බුදුගුණ. ඒ සිටුතුමාගේ හිතේ හටගත්ත අදහසක් මේ ගුණ ඇති භගවතාණන් වහන්සේව මං දකින්ට යා යුතුයි. මං ඒ උදෙසා පාපියවර තැබිය යුතුයි. ඒ හිතේ එහෙම අදහසක් හටගත්තා. ඒ අදහසින් අනාථපිණ්ඩික සිටුවරයා සුදත්ත මහ සිටුවරයා පාපියවර තියලා යනකොට ඔහුගේ ඉෂ්ඨකාමී වූ දේවතාවෙක් බුදුරජුන් දකිනු පිණිස තබන පියවරේ වටිනාකම වර්ණනා කළා. අනාථපිණ්ඩික සිටුතුමාට ඇහෙන්න සැලැස්සුවා. පින්වත ඔබ ඔය සම්බුදුරජුන් දකිනු පිණිස ඔය ඔසවා තබන පාපියවරේ වටිනාකම හස්තීන් 100ක් ලැබෙනවාට වඩා
අශ්වයන් 100ක් ලැබෙනවාට වඩා මනාව සැරසූ අශ්ව රථ 100ක් ලැබෙනවාට වඩා මිනි කොඩල් අබරණින් සරසන ලද කන්‍යාවෝ ලක්ෂයක් ලැබෙනවාට වඩා ඔබ ඔය තබන පාපියවරමයි උතුම්. ඒමයි වටින්නේ. අර සියල්ල එකට ලැබුණොත් 100ක් හස්තීන් 100ක් අශ්වයෝ 100ක් වූ අශ්ව රථ මිනි කොඩලින් සරසන ලද ලක්ෂයක් කන්‍යාවෝ මේ ඔක්කොම ලැබීම මේ සියලු ලාභය අර තථාගතයන් වහන්සේ දකිනු පිණිස තබන පාපියවරේ වටිනාකමෙන් 16න් පංගුවක්වත් වටින්නේ නැත කියලා පදවීතිහාරයේ වටිනාකම අර ඉෂ්ඨකාමී දේවතාව කියලා දුන්න ලස්සන ගාථාවකින් සතං හත්තේ සතං අස්සා සතං අස්ස තරේ රතා සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස කලං නාග්ගන්ති සෝලසින්. අහන්න ලැබුණා ඒ ගාථාව. ඒ ගාථාව සිහිකොට හිතේ චිත්ත ප්‍රීති උපදවාගෙන තමයි අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ දකින පියවරක් පවා සන්තෝෂයෙන් තබ තබා බුදුරජුන් හමුවට ගියේ. එකම හමුවීමෙන් ඒ දස්සනානුත්තරිය වූ බුදුරජාණන් වහන්සේ දැක සවනානුත්තරිය වූ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරද්දී ලාභානුත්තරිය වූ ශ්‍රද්ධාලාභය ලැබ අනාථපිණ්ඩික සිටුතුමා සෝතාපන්න ඵලය පසක් කළා. පින්වතුනේ ඔබ බුදුරජාණන් වහන්සේ දකින්ටයි ඔය පාපියවර තබන්නේ. ඔබේ ඔය පියවර දුර්ලභයි. මේ මිනිස්සු කාමය වෙනුවෙන් කොච්චර ඇවිදිනවද? මේ මිනිස්සු පෞකාර වැඩවලට කොච්චර ඇවිදිනවද? මේ මිනිස්සු විනෝදයට කොච්චර ඇවිදිනවද? ව්‍යායාම පිණිස කොච්චර ඇවිදිනවද? ඇඟවල් වල ලෙඩ රෝග දුරු කරගන්නට වෛද්‍යවරු පැනවීම කරලා ඒ උදෙසා කොච්චර ඇවිදිනවද? ඔබ අද පාපියවර තබන්නේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේව දකිනු පිණිසයි. බුදුරජාණන් වහන්සේව දකිනු පිණිසයි. බුදුරජාණන් වහන්සේව දකිනු පිණිසයි. ඔබේ පාපියවර සටහන පවා ඔබ ඔය තබන එක පියවරක් පවා ඔබට බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඔබට බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඉතින් මේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කිරීම උදෙසා අපගේ ගුරු දෙවිඳුන් ඇතුළු මහා සංඝරත්නය කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඔබට ලබා දීලා තියෙන මේ අවස්ථාවෙන් ඔබ බොහෝ පින් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ සම්බුදුරජාණන් වහන්සේව දකිනවා කියන චේතනාවෙන් ඔබ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට එක්වෙන්න. මේ පණිවිඩය ඇහෙනා කෙනෙක් මේ වනතුරු අඟුලිමාල මහසෑ පිම්බීමට එන්න හිතුවේ නැත්තම් දැන් මේ මොහොතයි. මේ මොහොතෙම මං ඒ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට යනවා කියන චේතනාව ඇති කරගෙන අඟුලිමාල මහසෑ පිම්බීමට ගිහින් ධාතුන් වහන්සේලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ වැහැදක වන්දනා කරලා ඔබ පින් පුරා ගන්නට. පින්වතුන්ලට මේ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරන පින්කමෙන් බොහෝ පින් රැස් කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.